host ඕනේ නැහැ. හරි. පෝෂයක ආරෝපණ ධාරිතාවය කියන තැන හිටියේ. ඔය මේ ආරෝපණ ධාරිතාවය කියන එක ඇත්තටම වැඩි කරන්න නම් බැටරිය ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එතකොට ඔය මිලියන් පියර් අවර්ස් ගාන වැඩි ෆෝන් එහෙම ටිකක් ලොකුයි. සයිස් එක වැඩි. සයිස් එකෙන් පොඩි නම් අනිවාර්යයෙන්ම ආරෝපණ ධාරිතාවය අඩුයි. හරි. උතනින් ලියන්න ඔය කතා ටික ලියාගමු. තරුවක් දාලා ලියන්න. නියමිත විභවාන්තරයක් යටතේ බාහිර පරිපථයකට ලබා දිය හැකි උපරිම ආරෝපණ ප්‍රමාණය. නියමිත විභවාන්තරයක් යටතේ බාහිර පරිපථයකට ලබා දිය හැකි උපරිම ආරෝපණ ප්‍රමාණය එහි ආරෝපණ ධාරිතාවයයි. එහි ආරෝපණ ධාරිතාවයයි. ලියන්න ඊළඟ තරු දාලා. කෝෂයක් ප්‍රමාණයෙන් විශාල වන විට කෝෂයක් ප්‍රමාණයෙන් විශාල වන විට අඩංගු රසායන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි බැවින් අඩංගු රසායන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි බැවින් ආරෝපණ ධාරිතාවය වැඩි වේ. ආරෝපණ ධාරිතාවය වැඩි වේ. ආරෝපණ ධාරිතාවය වැඩි වේ. ඊළඟ තරු දාලා ලියන්න. ආරෝපණ ධාරිතාවය මැනීම සඳහා ආරෝපණ ධාරිතාවය මැනීම සඳහා AH වැනි ඒකක භාවිතා කරයි. AH වැනි ඒකක භාවිතා කරයි. එක්සාම්පල් එකක් ලියන්න. එක්සාම්පල් එකක් ලියන්න. CI AH ධාරිතාවක් සහිත බැටරියක් සැලකූ විට CIH ධාරිතාවයක් සහිත බැටරියක් සැලකූ විට එයට 1 ඇම්පියර් බැගින් පැය 100ක කාලයක්ද 2 ඇම්පියර් බැගින් නම් පැය 50ක කාලයක්ද වශයෙන් ධාරා සැපිය හැක. වශයෙන් ධාරා සැපයිය හැක.
දැන් ඊළඟට මාතෘකාව ලියන්න කෝෂ පද්ධති. කෝෂ පද්ධති. හරි කෝෂ පද්ධති කියලා මාතෘකාව ලියලා පල්ලෙන් ලියන්න. කෝෂ පද්ධතියකින් සිදු කරන බලපෑම කෝෂ පද්ධතියකින් සිදු කරන බලපෑම තනිව සිදු කළ හැකි කෝෂය තනිව සිදු කළ හැකි කෝෂය කෝෂ පද්ධතියකින් සිදු කරන බලපෑම තනිව සිදු කළ හැකි කෝෂය එම කෝෂ පද්ධතියේ සමක කෝෂය ලෙස හැඳින්වේ. එම කෝෂ පද්ධතියේ සමක කෝෂය ලෙස හැඳින්වේ. එම කෝෂ පද්ධතියේ සමක කෝෂය ලෙස හැඳින්වේ. හරි. එතකොට මේවත් අර රෙසිස්ටර්ස් වගේම තමයි ලියන්න ඉස්සෙල්ලාම අනුමාතෘකාව ශ්‍රේණිගත සම්බන්ධය. ශ්‍රේණිගත සම්බන්ධය. ශ්‍රේණිගත සම්බන්ධය. ශ්‍රේණිගත සම්බන්ධය මේක ඉතින් ඇති දෙයක් නැහැ. මෙහෙම කෝෂ තුනක් දීලා තියෙනවා කියලා හිතන්නේ AB කියලා ලක්ෂ දෙකක් ඇතුලේ. මෙයා E1 R1 මෙයා E2 R2 මෙයා E3 R3 කියලා කියමු. සිම්පල් R වලින් දීලා තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය. දැන් එතකොට AB අතර සමක කෝෂය එව්වොත් එමේ ඒ කියන්නේ මෙයාට සර්ව සම වෙන තනි එක්කෙනා. AB අතර සමක කෝෂය. හොයන්න ගියොත් එමේ අපි මෙහෙමයි කරන්නේ. දැන් මෙතන ඒ කියන්නේ මේකේ වම් පැත්තේ තමයි වැඩි විභවය තියෙන්නේ. මේකේ දකුණු පැත්තේ වැඩි විභවය, මේකේ වම් පැත්තේ වැඩි විභවය. එතකොට සමක කෝෂය කියලා ඔයා කැමති පැත්තකට දාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මං හිතනවා සමක කෝෂයේ වම් පැත්ත තමයි වැඩි විභවය කියලා. එතකොට එයාගේ විභව මේ අන්තරේ මං ඊ සමක කියලා ගන්නම්. ඊ සම කාර්ය සමක කියලා ගන්නවා. එතකොට මේක හොයත් හැකි මෙහෙම. ඊ සමක කියන එක්කෙනා ගන්න ඕනේ මෙහෙම. දැන් අපි මේ හිතව පැත්තක් තියෙනවනේ, දාගත්ත පැත්තක් තියෙනවනේ. ඒ පැත්තට තියෙන ඒවා ධන කියලා ගන්න ඕනේ. මෙයා තියෙන මේ පැත්තටමනේ. එහෙනම් මෙයා ධන E1. මෙයා ඉන්නේ මේ පැත්තටනේ, අනිත් පැත්තනේ. එහෙනම් ඍණ ලකුණක් දාලා ලියන්න ඕනේ. ඍණ E2. මෙයා අපි ගත්ත පැත්තටමයි ධන E3. E සම කොහොම ගන්න පුළුවන්? R සමක නම් ඉතින් මේ තුන් දෙනා දැන් තියෙන ශ්‍රේණිගතනේ. ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධ තුනක් තියෙනවා. ඉතින් ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධ තුනක් ගත්තොත් R1 ධන R2 ධන R3. අර විද්‍යුත් ගාමක බල ගනිද්දී අර දිශාව සලකන්න ඕනේ. මේ සමක ප්‍රතිරෝධය ගනිද්දී නම් ඉතින් කොහොමත් ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධ තුනන්නේ. ඒව නිකම් එකතු වෙලා ඉන්නේ. හරි මේක දාගන්න.
දැන් ලියන මාතෘකාව සමාන්තරගත සම්බන්ධතාව. පැරලල් කේස් එක තමයි දැන් කියලා දෙන්න යන්නේ. කෝෂ පැරලල් විදියට තිබ්බොත් සමාන්තරගත සම්බන්ධතාව. හිතන්න මෙන්න මේ කෝෂ සෙට් එකක් තියෙනවා. ඕම කෝෂයකුයි ඕම කෝෂයකුයි ඕම කෝෂයකුයි තියෙනවා. දැන් මේ AB කියන ලක්ෂ දෙකක් අතර තමයි මේ කෝෂ සෙට් එක සෙට් වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා E1 R1 මූ ඇවිල්ලා E2 R2 මූ ඇවිල්ලා E3 R3. දැන් මේ තුන් දෙනාගෙන්ම කරන වැඩේ අරු තනියෙන් කරන්න ඕනේ. එතකොට ඌ තියෙන්නේ දැන් AB අතර. අපි ඒක උගේ පැත්ත මෙහෙම කැමති පැත්තක් මං හිතන පැත්තක් දාගන්නවා. කැමති ආස පැත්තක් දාගන්න. මෙතන බැටරි වැඩිපුරම තියෙන ඒ වගේ පැත්ත දාගත්තා නම් ලේසි. මෙයා E සමක R සමක. දැන් මේ E සමක හොයද්දී දැන් මෙන්න මේ අපි කැමති පැත්තකට දාගෙන විද්‍යුත්ගාමක බලය ඍණ 2 වෝල්ට් වගේ උත්තරයක් ආවොත් එimhe ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි සමක කෝෂය ඇත්තරම තියෙන්නේ මේ පැත්තට නෙමෙයි. සමක කෝෂය ඇත්තරම තියෙන්නේ මේ පැත්තට 2 වෝල්ට් එකක්. ඍණ උත්තරයක් ආවොත් ඒකේ මීනින් එක තමයි මේක. හරි. දැන් ඔයාලට දැන් මේකේ මේ දන්න ඍණ මුකුත් සංඛ්‍යාත්මක අගයන් දීලා නැහැනේ. සංඛ්‍යාත්මක අගයන් තියෙන ඒ වගේ එහෙම ඒවා හම්බ වෙයි. හරි. දැන් මේකේ මේමයි සිම්පල් R සමක ගන්න නම් මෙතන තියෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධ තුනක්නේ. එතකොට සමාන්තරගත ප්‍රතිරෝධ තුනක විදියටම තමයි. එකයට සිම්පල් R සමක සමානයි. එකයට සිම්පල් R1 ධන එකයට සිම්පල් R2 ධන එකයට සිම්පල් R3. ඔන්න ප්‍රතිරෝධවල සමක ප්‍රතිරෝධය හොයන විදියටම තමයි. අමුතු දෙයක් තියනවද? අමුතු දෙයක් නැහැ. සමාන්තරගත ප්‍රතිරෝධ තුනන්නේ තියෙන්නේ. හරි. දැන් ඊළඟට තමයි අමුතු දේ තියෙන්නේ. මෙන්න මේ කෝෂවල සමක ප්‍රතිරෝධය නෙමෙයි සමක කෝෂය හොයන්න මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. E සමක බෙදීම R සමක කියන එක්කෙනාට තමයි සමීකරණයක් දෙන්නෙම. එතකොට R සමක කියන එක්කෙනා මේ උඩ සමීකරණයට දාලා හොයාගත්තට පස්සේ අපිට E සමකට උත්තරයක් ගත හැකියි. දැන් E සමක බෙදීම R සමකට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. E1 බෙදීම R1 විද්‍යුත්ගාමක බලය බෙදීම එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. හැබැයි මෙන්න මේ දිශාවත් බලන්න ඕනේ. දැන් අපි මේ පැත්තට ධන පැත්ත තියනවා කියලානේ සමක කෝෂය හිතුවේ. දැන් බලන්න ඕනේ මෙයාගේ තියෙන මේ විදිහටද කියලා. මෙයාගේ තියෙන මේ විදිහට නම් E1 බෙදීම R1 ධන. දැන් මෙයා ගත්තොත් මෙයා තියෙන්නේ මෙයාට ප්‍රතිවිරුද්ධ විදිහන්නේ. එහෙනම් ඍණ ලකුණක් දාලා තමයි E2 බෙදීම R2 කියන එක දාන්න වෙන්නේ. මෙයා ඒ පැත්තටමයි තියෙන්නේ. එහෙනම් ධන ලකුණක් දැම්මා. E3 බෙදීම R3 කියන එක දැම්මා. ඔන්න ඔහොම එන්නේ. මේ විදිහට තමයි E සමක බෙදීම R සමකට තමයි සමීකරණයක් මම ඔයාලට දෙන්නේ. සමීකරණේ දීලා මම ඔයාලට වැදගත්ම දේ දැන් තමයි කියන්න යන්නේ. මේක ඔයාලට රචනා ප්‍රශ්න වලට පාවිච්චි කරන්න බෑ.
මේක සිලබස් එකේ නැහැ. සිලබස් එකේ උගන්වන්න කියලා නැහැ. ඒකින්ද මේක ඔයාලට රචනා ප්‍රශ්න වලට පාවිච්චි කරන්න බෑ. ඒකින්ද රචනා වලට මේ වගේ ගානක් එන්නෙත් නැහැ. MCQ ලේසියෙන් කොට දාගන්න පුළුවන් සමහරලාට මේ සමීකරණේ දැනගෙන හිටියම. ඒකින්ද මේක ඔයාලා දැනගෙන ඉන්න. හරි. ඒකින්ද තමයි මම රතු පෑනෙන් කොටු කරේ නැත්තේ. ඔයාලා රතු පෑනෙන් කොටු කරගන්න එපා. වෙන පෑනෙන් කොටු කරගන්න. ඒ කියන්නේ මතක තියාගන්න රචනා වලට බෑ කියලා පොඩි නෝට් එකක් දාගන්න. හරි. සර්කිට් දෙක ඇඳගත්තා. මේ දෙක ඇඳගත්තා. හරි. එහෙනම් දැන් ගණන් දෙකක් විතර හදමු. ලියන්න. පහත පද්ධතිවල සමක කෝෂ සොයන්න. පහත පද්ධතිවල සමක කෝෂ සොයන්න. ඉතින් මේක කරන්න බලන්න. පළවෙනි එක. හරි. මේක නෑ ඉතින් හදන්න දෙයක් නෑ. දැන් සමක කෝෂය මං හිතන්නම් මේ පැත්තට තියෙන්නේ කියලා. එතකොට E සමක කියන එක්කෙනාට උත්තරේ ගන්න පුළුවන්. දැන් මේ පැත්තට තියෙනව දාන අනිත් පැත්තට තියෙනව ඍණනේ. මෙයා ඍණ 12යි. ඊට පස්සේ මෙයා ඇවිල්ලා මෙයාත් ඍණ 6යි. මෙයා ඇවිල්ලා මේ පැත්තටම තියෙන්නේ ධන 4යි. මෙයා ඇවිල්ලා මේ පැත්තටම තියෙන්නේ ධන 2යි. එතකොට මේ 6ට මේ 6 කැන්සල් වෙලා යනවා. ඍණ 12යි වෝල්ට්. එතකොට R සමක ගත්තොත් එහෙම කෙලින්ම නිකම් එකතු කරන්න තියෙන්නේ 1 ඕම් 2 ඕම් 1 ඕම් 1 ඕම් එනවා 2 5 ඕම්. එතකොට සමක කෝෂය මෙන්න මෙහෙම ඇඳලා දාන්න පුළුවන්. මේ පැත්තට නෙමෙයි තියෙන්නේ. මේ පැත්තට ගත්තොත් එහෙම ඍණ උත්තරයක් ආවනම් එතකොට සමක කෝෂය තියෙන්නේ මේ පැත්තට. ඔන්න සමක කෝෂය 12යි වෝල්ට් 5යි ඕම්. ඔන්න ඔය විදිහට එන්නේ. මේක තමයි සමක කෝෂය. කෝෂ ශ්‍රේණිගතව සෙට් කරාන් පස්සේ වෙන වාසියකුයි අවාසියකුයි කියන්න බලන්න මට. වාසිය තමයි වැඩි විද්‍යුත් ගාමක බලයක් ලබා ගන්න පුළුවන්. වැඩි විද්‍යුත් ගාමක බලයක් ලබා ගන්න පුළුවන්. අවාසිය තමයි අභ්‍යන්තර ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වීම අවාසියක්. වැඩි වෝල්ටීයතාවයක් ලබා ගන්න පුළුවන් වෙන එක වාසියක්. මොකද ලියන්න. කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමේදී කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමේදී වැඩි විද්‍යුත් ගාමක බලයක් ලබාගත හැකිවීම වාසියකි.
වැඩි විද්‍යුත්ගාමක බලයක් ලබා ගත හැකිවීම වාසියකි. ඊළඟ ලියන්න වැඩි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් පැවතීම අවාසියකි. වැඩි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් පැවතීම අවාසියකි. හරි මම දැන් තව ගානක් දෙන්න ටක් ගාලා සමක කෝෂය හොයන්න තියෙන්නේ. දෙවෙනි ගාන. ටක් ගාලා දාන්න. නේද මේක හදාගන්න බැරි නම් ඉතින් ගණන් තමයි බැරි. වෙන මොකක්වත් නෙමෙයි. දැන් සමක කෝෂය AB අතර තියෙන සමක කෝෂය දැන් බැටරි ඔක්කොම මේ පැත්තට තියෙන ඉඳන් අනිවාර්යයෙන් සමක කෝෂයත් ওই පැත්තට තමයි තියෙන්න ඕනේ. ESRS කියලා ගත්තම ඉස්සෙල්ලාම RS හොයන්න එපේ. එතකොට එකයට RS සමාන එකයට 1 ධන එකයට 2 ධන එකයට 3. එකයට සිම්පල් RS සමානයි පොදු හරය 6. මෙයා 6න් ගුණ වෙන්න ඕනේ. මෙයා 3න් ගුණ වෙන්න ඕනේ. මෙයා 2න් ගුණ වෙන්න ඕනේ. 6 3 9 2 11 බෙදීම 6යි. මේ 11 බෙදීම 6 කියන්නේ එකයට RS. එහෙනම් RS කීයද? 6 බෙදීම 11යි ඕම්. බෙදීම 11යි. හරි. ඊට පස්සේ මේ තුන ගත්තොත් ES බෙදීම RS සමානයි 12 බෙදීම 1 ධන 12 බෙදීම 2 ධන 12 බෙදීම 3. ES තමයි හොයන්න ඕනේ. RS ඇවිල්ලා 6 බෙදීම 11යි. මෙයා 12යි, මෙයා 6යි, මෙයා 4යි. ES 12 18යි 4යි 22. මෙයා ගුණ කිරීමක් විදිහට එහා පැත්තට යනවා 6 බෙදීම 11යි 2යි 12යි වෝල්ට්. ඔන්න සමක එක එනවා මේ අතට 12යි වෝල්ට් 6 බෙදීම 11යි ඕම් කියලා. ඔන්න සමක බැටරිය. මේක තමයි උත්තරේ. සර් ඔව්. සර් මම ඔය සම්බන්ධයට දාලා නෙවෙයි මේ ES හොයාගත්තේ අර නිකන් තමා වෝල්ටේජ් එක එහෙම නෙන්නේ නිසා ගත්තේ. සමාන වෝල්ටේජ් එක එනවා කියන්නේ. ඒ කියන්නේ කොහොමද AB අතර එකම වෝල්ටේජ් ගන්න පවතින්නේ? පාරවල් තුනේම. ඒවට හිතනවද? ඔව්. එතකොට මෙහෙම આવොත් කොහොමද හිතන්නේ?
මේ මාවත් 12ත් නෙවෙයි 6ත් නෙවෙයි. ඔව් 12 තුනේම තිබ්බොත් ඉතින් 12යි කියලා තමයි එන්නේ. ඒක මම තාම කිව්වේ නැති හින්දා. ඒක තාම මම කියලා දුන්නේ නැහැ. ඒක පොඩි කෙටි ක්‍රමයක් තමයි. අ, ලියන්න උතරින් ලියන්න. විද්‍යුත්ගාමක බලය සමාන කෝෂ කිහිපයක් සමාන්තරගතව සම්බන්ධ කළ විට විද්‍යුත්ගාමක බලය සමාන කෝෂ කිහිපයක් සමාන්තරගතව සම්බන්ධ කළ විට සමක කෝෂයේ විද්‍යුත්ගාමක බලය එක් කෝෂයක විද්‍යුත්ගාමක බලයට සමාන වේ. එතකොට දැන් මෙහෙම දාන එකේ මෙහෙම දාන එකේදී වැඩි වෝල්ටේජ් එකක් ගන්න බෑ. ඒ කියන්නේ 12ක්මනේ ගන්න පුළුවන්. හැබැයි මේකේ වාසිය තමයි අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු කරගන්න පුළුවන්. එතකොට දැන් ආරෝපණ ධාරිතාවයනුත් වැඩිනේ. 12 එකක් දානවට වැඩිය 12 තුනක් දාද්දී ආරෝපණ ධාරිතාවය ට්‍රිපල් වෙනවා. ඒකත් වාසියක්. අතනින් දාගන්න වාසිය. මෙම කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුවීම වාසියකි. මෙම කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුවීම වාසියකි. ඔය තරුසි කරලා තියෙන වැරද්ද මට තේරුණා මේ ඒක ඉතින් පොඩි වැරද්දක් නෙවෙයි. ඒක මේ ලෝකෙ ඊට වැඩිය වැරද්දක් නෑ ආයි කරන්න. පොඩි වැරද්දක් නෙවෙයි. සමක ප්‍රතිරෝධයට එකයට සමක ප්‍රතිරෝධය අගේ දාගෙන RS 11 බෙදීම 6 දාලා. ඉතින් ගාන හරියයි. තයිද රචනා ප්‍රශ්නෙක එහෙම මේ වගේ නොසලකිලිමත් කමක් කරාන් පස්සේ පළවෙනි ගානේ මේක තිබ්බොත් එහෙම පල්ලෙහාට තියෙන ඔක්කොම වැරදිනවා. එතකොට ඉතින් මේ නොදන්නකම හින්දා නෙවෙයිනේ වරද්දන්නේ, නොසලකිලිමත්කම හින්දා. ඒ හරි. ඉතින් එහෙම නොසලකිල්ලක් තියෙන මිනිස්සෙක් දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වුණොත් එහෙම මාර කේස් එකක් වෙන්නේ. ඒ නොසලකිලිමත්කම කියන එක ඒක හදාගන්න. සිහිය තියාගන්න. එතකොට ඒක මේ ඒවා මග අරගන්න පුළුවන්. ඒවා ප්‍රැක්ටිස් කරන්න. හරි. දැන් අර මේක මේ 3ම 12 ඉඳ 12යි කියලා හිතුණා. මට නම් එහෙම හිතෙන්නේ නැහැ. දැම්ම ඒ කියන්නේ ඕක දැන් මම කියලා දුන්නාට පස්සේ හිතන එක හරි. එහෙම හිතනවා නම් හොඳයි ඉතින්. හැම පාරෙම 12යි නම් 12යි කියලා. ඔව්. එහෙම හිතනවා නම් ගන්න එක ප්‍රශ්නයක් නැහැ. සර් ඉලෙක්ට්‍රොනික්ස් වල එන් තමයි මට මතක් වුණේ. ඒත් එකපාරක නැති වුණොත් එහෙම කොහොමද හිතන එක පොඩ්ඩක් කන්ෆියුස් වෙනවනේ. නෑ එකපාරක සර් මේ අර එකම මේ 12යි වෝල්ට්ම තුනේම තිබුණ හින්දා තමයි එහෙම හිතුනේ. නැත්තම් ඕක මොකක් හරි හිතනවා වෙන එක. හරි කොහොම හරි වරද්ද ගන්න එපා, පටල ගන්න එපා. සමානව තිබ්බොත් එහෙම ගන්න පුළුවන් මොදේ. ඒක පොඩි තියරි එකක් වගේ එකක්. හරි. දැන් මට පේසුරු එකේ කර්චොෆ් නියම හා ගෝස පද්ධතිය. කියන්නේ
තුන්වෙනි MCQ ටයිප් එකේ 47 වෙනි MCQ එකට උත්තරේ කියන්න. මේක ඇවිල්ලා 2014 6 වෙනි MCQ එක. මේක ඇවිල්ලා 2014 6 වෙනි MCQ එක. මේ ඉතින් ගණන් මේක හදන්න තරම් ගණන් නෙමෙයි මේ හොඳේ. ඒ කියන්නේ මේක ගාලා බැලුවා උත්තරේ කිව්වා. අයි හදන්න දේවල් නෑ මේකේ. මේ E එකකුයි R එකකුයි. ඊට පල්ලෙහා පාරේ T එකකුයි R එකකුයි. දැන් මේක ඇත්තටම ඔය ඉස්සරහට කර්ච් ඔෆ් නියම කියලා එකක් තියෙනවා. ඒක දාලා දගලන්න ඕනේ. දගලන්න කියන්නේ මීට වැඩිය ටයිම් එක යනවා. ඔය මං අර MCQ වලට පාවිච්චි කරන ක්‍රමේ නැතුව මේක හදන්න ගියොත්. බලන්න මේක කොච්චර ලේසිද කියලා. සමාන දෙකක් තියෙන්නේ. ඉතින් සමකය ඊම තමයි. හරිද? එතකොට R වල සමකය සමාන්තර දෙකක් තියෙන්නේ. එතකොට සමාන සිම්පල් R ඒවා දෙකක් තියෙන්නේ. එතකොට R බෙදීම දෙකයි. ආයි මේක තිතක්වත් තියන්න දෙයක් නැහැ උත්තරේ තෝරත හැකි. ගෙදර ඉඳන් කරන්න වැඩ ටිකක් දෙන්නම්. මේ ප්‍රශ්න හරියට කරන්න දැන් ඔයාලට මේ පේසුරු එකේ අර විද්‍යුත් ක්ෂමතාව තාපන ඵලයේ ඔක්කොම MCQ ටික කරන්න පුළුවන්. එතන මං හිතන්නේ 50 ගාණක් වගේ ඇති. ඒ ටික කරන්න ඔක්කොම. ඊට පස්සේ මේ කර්ච් ඔෆ් නියම හා කෝෂ පද්ධති කියන එක ඒක පොඩ්ඩක් තියන්න මේ ඒකේ ඔක්කොම කරන්න බෑ. මොකද කර්ච් ඔෆ් නියම මං තාම කරේ නැහැනේ. කෝෂ පද්ධති ටික විතරයි කරේ. ඔයාලට මං ගෲප් එකට පොඩි වීඩියෝ එකක් දාන්නම් කර්ච් ඔෆ් නියම උගන්වලා තියෙන එකක්. විනාඩි 10ක් වගේ වීඩියෝ එකක්. ඒ මං කර්ච් ඔෆ් නියම නිකන් ටග් ගාලා කියලා දීලා ගානක් හදන එකක්. ඒක බැලුවොත් මේ තුන්වෙනි ටයිප් එකේ ප්‍රශ්න ටික කර්ච් ඔෆ් නියම හා කෝෂ පද්ධති කියන එකේ ගණන් ටික හදලා දාන්න පුළුවන්. මේ ඉස්සෙල්ලා අර ටික සම්පූර්ණයෙන්ම හදලා ඉන්න. ඒකේ 54 හදලා ඊට පස්සේ ටයිම් එක ඉතුරු වුණොත් අර මං කියන මං ගෲප් එකට දාන්න ඒ වීඩියෝ එක ඒ වීඩියෝ එක බලලා මේ තුන්වෙනි කොටසේ ගණන් ටිකත් හදන්න. තුන්වෙනි කොටසේ ගණන් ඊයක් තියෙන්නේ. තුන්වෙනි කොටසේ තියෙනවා 50 ගාන. මේ ඊට අමතරව ඇත්තටම පුළුවන්. මේ හරි එතකොට දැන් මේකේ පාඩමේ තියරි ගත්තොත් එහෙම ඔය කර්ච් ඔෆ් නියම කියලා පොඩ්ඩක් උගන්වන්න තියෙනවා. ඒ කර්ච් ඔෆ් නියම ටික කරාට පස්සේ තියරි ටික ඉවරයි. තියරි ටික ඉවරයි. ඊළඟ දවසේ කර්ච් ඔෆ් මං මේ උගන්වලා ඉවර කරනවා ඊළඟට කරන දවසේ. එතකොට ආයි ඉතුරු වෙනවා ඊට පස්සේ තියෙනවා මේකේ ප්‍රැක්ටිකල්ස් වගේ පැත්තක් තියෙනවා. ප්‍රැක්ටිකල්ස් ගත්තොත් එහෙම ඔය ඇමීටර් වෝල්ට් මීටර් ඕම් මීටර් හදන්න උගන්වනවා. හරිද? ඒක තියරි පාර්ට් එකක් විදිහට ගන්නත් පුළුවන් ප්‍රැක්ටිකල් පාර්ට් එකක් විදිහට ගන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් පැත්තට තමයි ඒක යන්නේ. ඊට පස්සේ විභවමාන මීටර සේතුව කියලා ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. එතකොට මේ ඔතනින් සම්පූර්ණ පාඩමම ඉවරයි. එතකොට ওই ටික කරාට පස්සේ ඔය ලකුණු 20 ගන්න පුළුවන් අනිවාර්යයෙන්. එතකොට ඊළඟ දවසේ මම කර්ච් ඔෆ් ටික ඉවර කරනවා. ඊට පස්සේ අර ප්‍රැක්ටිකල් ටික තමයි ඊට පස්සේ තියෙන්නේ. ඒ ටිකත් මම ඉවර කරන්නම් කොහොමද දවස් දෙකක් වගේ යයි. ඒ ටිකත් ඉවර කරන්න. හරි. දැන් ඔයාලට මේ වැඩ තියෙනවා ගොඩක් කරන්න මේ දැන් අද
මේ ඔය MCQ 54ක් තියෙන්නේ. දැන් මේ MCQ 54ක් නෙවෙයි ඔයාලගේ පොතේ ඊට වඩා වැඩියෙන් ඇති. මගේ පේසුරු පොතේ තියෙන්නේ මේ 2014 වෙනකම් විතරයි. මේ ඔයාලගේ ඊට වඩා ප්‍රශ්න ගණනක් ඇති 60කට කිට් වෙන්න ඇති. ඒ ප්‍රශ්න 60 දැන් පේපර් එකේදී ඔයාලට MCQ එකකට විනාඩි 2යිනේ හම්බෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්න 60 එතකොට විනාඩි 120යි පැය දෙකකින් හදන්න පුළුවන් කියලා පන්ති තියෙන දවසට කලින් දවසේ රෑ හැම හදන්න පටන් ගන්න එපා. ඒක තීරුවක් නැහැ. මේ MCQ ටික හදන්නේ ඒ කියන්නේ මේ උගන්නපු තියරි ටික හරියට ඒ කියන්නේ හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මේ MCQ ටික මම ගෙදර ඉඳන් හදන්න දෙන්නේ. ඒකින්ද ඒවා හොඳට වෙලාව අරගෙන හොඳට හදන්න. ක්‍රම කීපයකට හදන්න පුළුවන් නම් ක්‍රම කීපයකට හදන්න try කරන්න. කියන්නේ එක ක්‍රමයකින් හදලා තව ක්‍රමයකින් උත්තරේ එන්නේ නැත්නම් ඇයි උත්තරේ එන්නේ නැත්තේ කියලා බලන්න. අන්න එහෙම තාර්කිකව බලන්න. එතකොට දැන් මේ දැන් ඔයාලා දැන් ගිය සතිය වෙනකොට අමාරු තියරි ටික ඔක්කොම ඉවරයි. දැන් මේ මෙතන ඉඳන් තියෙන්නේ මේ ලේසි ඒවා. මම කියවන්නේ නෝට් එකක් බලලා උනත් මෙතනින් එහාට තියෙන ටික තේරුම් අරගන්න පුළුවන්. අර ටික තමයි අමාරු. ගිය සතියට වෙනකන් කරපු ටික. ඒ ටිකෙන් තමයි ගොඩක් වෙලාවට MCQ වෙන්නේ. පේපර් එකේ එතනින් පස්සේ තියෙන ටිකේ MCQ ආවොත් නිකම්ම ගහන්න පුළුවන් ලේසි ඒවා තමයි ගොඩක් වෙලාවට එන්නේ. හරි. ඔය මං කියන විදිහට මේ වීඩියෝ මේ ටික හරියට බලලා ඒ වැඩ ටික කළා ඒ පාස් පේපර් ටික කරොත් එහෙම ඒ ටියුට් එක කරොත් එහෙම මේ පාඩම අනිවාර්යෙන් සැටිස් වෙනවා. ඕනම කෙනෙක්ට සැටිස් වෙනවා. يعني මම මේක මේ අර ගොඩක් වෙලාට අර ළමයි බලාපොරොත්තු වෙන්නේ ෂෝට් කට් නේ. දැන් අර YouTube එකේ තියෙන්නෙත් ඒවනේ සති දෙකෙන් කෝටිපතිය වෙච්ච උන් එවුන් එන්නේ ඔය YouTube එකේ බැලුවොත් එන්නේ ඒවා. ඒතකොට ළමයි ගොඩක් වෙලාට අර ෂෝට් කට් නේ හොයන්නේ. ෂෝට් කට් හොයලා ඔය අරෙන් මෙන් ටිකක් මේවා කරගෙන ඊට පස්සේ ගිහිල්ල ඉවරලා එක ලකුණක්වත් ගොඩ දාගන්න බැරි වෙනවා විභාගේ. කන සොට්ටයක් වැදුනොත් තමයි. එහෙම නෙවෙයි මොකක් හරි පාඩමක් ඒ කියන්නේ ඔයාලා මේ පාඩම කරොත් එහෙම ඒ පාඩමෙන් ඕන එකක් පුළුවන් වෙන්න ගොඩ දාගන්න. එතකොට ආයෙ සැටිස් නේ. එතකොට පාඩම් ටික ඔක්කොම මේ විදිහට කවර් කරගත්තොත් අනිවාර්යෙන් ඒක අතේ තියාගෙන තමයි විභාගෙ ගිහලා වාඩි වෙන්න තියෙන්නේ. ඒ සැටිස්ෆැක්ෂන් එක යන්න. අර මේ ඒ ආත්ම විශ්වාසය හදාගෙන විභාගයට යන්න. එහෙම නැතුව අර C එකක් එයිද B එකක් එයිද S එකක් එයිද දන්නේ නැතුව කියලා විභාගෙට පාඩු වෙන්න එපා. මේ මං කියන්නේ කරන ටික හරියට කරන්න. ගොඩක් පදාගෙන ටිකක් කරනට එදිය ටිකක් තෝරගෙන ගොඩක් කරන එක හොඳයි. හරි. එහෙනම් වැඩ ටික කරගන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න. ඉතින් එහෙම දැන් මාර කලින් ටියුට් එකේ දැන් ප්‍රශ්න ඔක්කොම ටික කරලා තියෙන තරුසි ඔක්කොම හැදුවද? ඔව් සර්. බැරි එහෙම නැහැ. නෑ සර් ඒ ටික හැදුවා. හැදුවා හොඳයි. සන්තුෂි බැරි ඒවා තිබ්බද? බැලුවද වීඩියෝ ටික බැලුවද පරණ ඒවා ටික? ඔව් සර් ඔක්කොම බැලුවා. ඒකේ ගණන් දෙකක් විතර තිබ්බා සර්. ටිකක් මේ බාගෙට හදලා අර උත්තර බාගෙට ඇවිල්ලා අනිත් කෑලෙන් නැති වුණා. ඒ උත්තර භාගයට ආපු ඒවා දාන්න මට මොනවද කියලා. මං කිව්වනේ අද chat එකට හරි දාන්න කියලා මං එන හදනවනේ. මට දාන්න. ආ සර් ආ හදපු ටික මම ෆොටෝ ගන්න අදපුඩි කියන්නේ බැරි වෙච්ච ඒවා දාන්න මං කියලා දෙන්න. ටික. තිසුමි ඔක්කොම ඇදුවද? ඔව් සර් මං සර් PDF එක දාලා තියෙනවා. මේ ඔක්කොම ඇදුවනේ බැරි ඒවා නෑනේ. බැරි ටික සර් ගිය සතියේ සාකච්ඡා කරානේ. එතකොට හරිනේ අනිත් ඒවා ටික ඔක්කොම? හරි සර්. එහෙනම් හරි ඉතින් එහෙනම් ඔයාලට ධාරා විද්‍යුතය ගැන ආයි බය වෙන්න දෙයක් නැහැ. මේ හරි එහෙනම් මම අදට ඉවර කරන්නම්. ඔය කියපු වැඩ ටික කරලා හොඳට ලෑස්තිලා එන්න. ඒ කියන්නේ අද ඉඳන්ම ප්ලෑන් එකක් හදාගෙන මේ ප්‍රශ්න ටික ඉවර කරන්න. නැත්තම් ඒ කියන්නේ තේරුමක් නැහැ. මේ කරන එක හරියට කරගන්න. මේ පාඩම දැන් මෙතනින් ගොඩ දාගන්න මේ පාඩම ඉවර කරගන්න. ආයි මේ පාඩම පස්සේ බලන්න දෙන්න එපා. මේ පාඩම සම්පූර්ණ ඉවර කරගන්න. මේ ඊට පස්සේ ආයි ඔයාලට වාර විභාගයට හරි මොකක් හරි එක්සෑම් එකකට යද්දි පොඩ්ඩක් බලපු ගමන් ওই ටික මතක් වෙයි. එතකොට ආයි මේකට මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ වැඩ ටික කරලා මේ පාඩම ගොඩ දාලා මෙතනින් ඉවර කරගන්න හොඳයි. හරි. එහෙනම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ ගණන් හදාගන්න බැරි ඒවා හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා තියන්න. එතකොට මට ඒ වෙලේ
කියන්න බැරි වුණත් ඔයාලට එතකොට මැසේජ් එකක් හරි දාන්න පුළුවන් අර මම දැන් මේක මට හදාගන්න බෑ ඒක පන්ති හදන්න කියලා. එතකොට මම ඒක හදන්න. නැත්තම් මොකක්ද දන්නවද වෙන්නේ මේ ඒව දාන්න නැතුව හිටියොත් එහෙම ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා පන්ති වෙලාවට අහන්න ඉන්න ඒක අමතක වෙනවා. ඒකින්ද මේ ඒ ප්‍රශ්නේ ආපු වෙලාව මේක දාලා තියන්න. හරි. එහෙනම් මම අදට ඉවර කරනවා.